ඒක ඒත් ඇත්තටම ඊට පස්සේ ඩොලර් මිලියන දුන්නද? ආණ්ඩුව ආවට පස්සේ ඒක දෙන්න උත්සාහ කරාද? මේක හැමතැනම මං කියලා තියෙන දෙයක්. ඔයාටත් කියන්න හැබැයි මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් අය බලන හින්දා මේක හොඳ දෙයක් වෙයි මට. මගේ යාළුවා එයත් ඇවිල්ලා ඕක කිව්වා. තැන් වල කිව්වා මේ මට අර ගහන්න ඕන හින්දා ඒක දාන් ගහනවා මිස මෙන්න මේක ඇත්ත කතාව. මගේ යාළුවා මට කිව්වා එයාගේ නම නිශාන්ත. එයා ඉංග්ලන්ඩ් ඉන්නේ. එයා මේ UK වලටයි USA වලයි ඩොක්ටර්ස් ලගේ ඔය මේ ඇඳුම ඒ ටික මහන්නේ එයා කියන්නේ එයාගේ ඉන්නවා සේවකයෝ ගොඩක්. සිංගප්පූවල ෆැක්ටරි එකක් තියෙනවා මං හිතන්නේ මෙහෙත් තියෙනවා. එයා කිව්වා සංගීත් මේ රටම කාලා තියෙන්නේ. මේක වෙනස් කරගන්න මේ අනුරලට තමයි පුළුවන්. අපි මේ මිනිස්සුන්ට උදව් කරමුකෝ මං සල්ලි වලින් මං උදව් කරන්නම් කියලා. මං ගුවන් නියමනේ. දැන් ඇත්තටම මිනිස්සුනේ සල්ලි වේදම් කරන්නේ මේ පක්ෂෙට. මේක ගේ මිනිස්සු හරි ආදරෙයිනේ මේ මිනිස්සයාට අනුරට. දැන් ජනාධිපති ඒ කාලේ මිනිස්සු ආදරෙයිනේ යාට. අපිත් ආදරෙයිනේ. අපි එන විශ්වාසයක්නේ ඔක තියෙන්නේ. සහ එයාගේ චර්යාව අනුව අපි හිතනවා මේ මිනිහා හොරෙක් නෙමෙයි හොරකම් කරන්නේ නැති වෙයි. ඉතින් අපි මේ මිනිහාව තමයි ගේන්න ඕනි කියලා හිත. එහෙමනේ අපි එන්නේ. එතකොට අරයා මට කතා කරපුවාම මං සහෝදරයා මෙහෙමයි කියලා සහෝදරයනි කියන්නේ කියලා එන්න කියලා එයා අවස්ථාවක් දෙනවනේ. ඒ ගියාම එතකොට එයා ජනාධිපති වෙලා නැහනේ. ඒ ගියාම මම විස්තරේ කියනවා මේම දිනන්න ඕනේ මේ අපිට වියදම් කරන්න මෙයා ඩොලර් මිලියනයක් යන කියලා. කෝටි ඒ කාලේ 30ක් අරගොල්ලෝ ඩොලර් මේ හොරකම් කරලම කෝටි 30 ගාණක් රුපීස්. අරය හොඳට අහන් ඉඳලා කිව්වේ මේ සංගීත් මේ ගොඩක් ස්තුතියි. මට එහෙම සල්ලි ගන්නෑ මම. මේ අපේ පක්ෂයට ඕනෙත් නෑ. දැන් ඒවට අපි ප්ලෑන් කරලා ඉවරයි. මේ අපි දිනපුවාම. එතකොට දිනලා නෑ හොඳේ. එහෙම කිව්වා. අපි දිනපුවාම අපිට වැඩපිළිවෙලක් තියෙනවා. අපි හදාගෙන යනවා පිටරට සල්ලි ඒ කියන්නේ පිටරට ආයෝජකයෝ ගෙන්නලා ඒ වෙලාවට ඔයා භාණ්ඩාගාරයට ගේන්න ඔය සල්ලි කියලා කිව්වා. නිසි ක්‍රමවේදය අනුව අපිත් බැලුවා අපි දෙන්නට මගේ ඇත්තටම ඇස් වලට කඳුළුත් ආවා. මොකද මං අහලා තියෙනවා කලින් ජනාධිපතිවරු ඕවා එද්දි සල්ලි ගත්තු විදිය. කමිෂන් ගත්ත විදිය පස්කාරයෝ සල්ලි දීපු විදිය කෝටි ගණන් ඊගාට පිටරටවල් වලින් සල්ලි ගත්තු විදිය ඕවා සේරම මං අහලා තියෙද්දි මේ මිනිස්සයා අර එහෙම කිව්වේ. එතෙන්දිත් මං හිතාගත්තා මම මේ මිනිස්සයාට උදව් කරනවාමයි මේ රට වෙනස් කරන්න. ඔය වෙච්ච සිද්ධිය මම වේදිකාවේ කිව්වා. මෙන්න මෙහෙම දෙයක්ත් වුණා මේ එයාව ළඟ තියන් කිව්වේ. මේ මිනිස්සයා ඒ සල්ලිටි එහෙම ගත්තෙත් නැති මේ හොඳ මිනිස්සෙක් කියන එකනේ මං කිව්වේ. ඒක මම බොරුවක් නෙවෙයිනේ කිව්වේ මිනිස්සුම මම ඇන්දෙව්වේ නෑනේ. මම ඒක කිව්වේ. හරිද? ඒ කල්ලන් තමයි මට ගහන්නේ. මට ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුව දිනුවට පස්සේ සල්ලි ආවද? ආණ්ඩුව දිනුවට පස්සේ හොඳ ප්‍රශ්නයක්. ආණ්ඩුව දිනුවට පස්සේ එයා ඩොලර් මිලියන එකක් විතරක් නෙමෙයි ඩොලර් මිලියන 23ක් තව 3-4 දෙනෙකුත් ලෑස්ති කරගෙන ආවා ඒක ගැන කතා කරන්න. එතකොට වර්තමාන ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක. එයා බාර දුන්නා කවුද මුදල් ඇමති නම් මතක නැහැ. එයා එක්ක කතා දුන්නා. එතකොට එයා ගාවට ගිහින් අපි 4 දෙනාම ඒගොල්ලෝ වෙනින් රට කියන්නේ ඕස්ට්‍රේලියාවෙන් දෙන්නයි
මගේ යාළුව UK එක්කෙනයි එයාගේ යාළුවෝ ඔම ඇවිල්ලා ඩොලර් මිලියන 23ක් හරි කියන්න. ලොකු ගාණක්. ඔව්. එතකොට මොකද්ද නීතිය? IMF එකෙන් බෑ එහෙම ගෙනල්ලා ඩොලර් මේට දාන්න බෑ එහෙම. ඒක තමයි නීතිය. ඒ කියන්නේ IMF එකට යටත්නේ අපි. ඒ කියන්නේ ඒගොල්ලෝ එන්නේ ආයෝජනයක් හැට නෙමෙයි ආධාරයක් හැට දෙන්න. ඔව්. ඒගොල්ලොන්ට ආයෝජනය මෙහෙ කරන්න ඒගොල්ලෝ අවශ්‍ය නැහැ. අවශ්‍ය නෑනේ ඒගොල්ලෝ. මේ සපෝට් එකට රටට උදව්වට. එතකොට එහෙම දේවල් කරන්න බෑ. එහෙනම් ඇත්තටම එහෙම කරනවා නම් අපේ මිනිස්සු අපේ පිට රටේ ඉන්න මිනිස්සු මාර ආදරේනේ අපේ රටට. මේ ඒ මිනිස්සු ඩොලර් ටික ඒවයි පුළු පුළුවන් විදියට. එහෙම බැලුවොත්. එහෙම ක්‍රමයක් තියෙනවා නම් මේ රටේ ඩොලර් සංචිත ටික උස්සලා ගන්න. එහෙම බෑ කියන එකයි මේ IMF එකට අනුව එහෙම කරන්න බෑ කියලා තමයි කිව්වේ. ඒක තමයි උනේ. ඉතින් ඕකට මට ගානවා $1 මිලියන් එක කෝවාරේ මේ කියලා මට ගානක් නැහැ. මට ගානක් නැත්තේ මං අරක ප්‍රැක්ටිස් එකේ ඉන්නේ. අවංකව ඔබට ඒ එන